පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති හරහා එක්දින තරඟවල පන්දු දෙකේ රීතිය සහ කම්පන ආදේශක ප්‍රොටෝකෝලය වෙනස් කිරීම සඳහා යෝජිත යෝජනාව ICC විසින් අනුමත කර ඇත. ICC පිරිමි ක්‍රිකට් කමිටුව විසින් නිර්දේශ කර ප්‍රධාන විධායක කමිටුව විසින් සම්මත කරන ලද නව ක්‍රීඩා කොන්දේසි. ටෙස්ට් සඳහා ජූනි 17 වන දින සිට එක්දින සඳහා ජූලි 2 වන දින සහ T20 සඳහා ජූලි 10 වන දින සිට බලාත්මක වේ. සංශෝධිත ක්‍රීඩා තත්ත්වයන් තුළ ඉනිමක ආරම්භයේ සිට 34 වන ඕවරයේ අවසන් වන තෙක් නව බෝල දෙකක් භාවිතා කරනු ලැබේ. 34 වන ඕවරෙන් පසු පන්දු යැවීමේ කණ්ඩායම පන්දු වාර 35 සිට 50 දක්වා අන්ත දෙකකින් වාර්තා කරන බෝල දෙකෙන් එකක් තෝරා ගනු ලැබේ. මේ වෙනසේ අරමුණ පිට්ටු සහ පන්දු අතර සමබරතාවය නැවතත් සකස් කිරීම බව ICC පැවසී. පළමුවෙනිම ආරම්භ වීමට පෙර එක් දින තරගයේ එක් කණ්ඩායමකට ඕවර් 25ක් හෝ ඊට අඩු ප්‍රමාණයකට අඩු කළහොත් පන්දු යැවීමේ කණ්ඩායමට මුළු ඉනිම සඳහා භාවිත කිරීමට ඇත්තේ එක් නව බෝලයක් පමණි. නව කම්පන ප්‍රොටෝකෝලයන්ට අනුව කණ්ඩායම් වලට තරගය ආරම්භ වීමට පෙර ඔවුන්ගේ ආදේශික ක්‍රීඩකයන් පහත සඳහන් භූමිකාවන්ට අනුව තරග තීරකයාට නම් කිරීමට සිදුවනු ඇත. එක් කඩළු රකින්නෙක්, එක් පිටිකරුවෙක්, එක් වේග පන්දු යවන්නෙක්, එක් දඟ පන්දු යවන්නෙක් සහ එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ආදේශික ක්‍රීඩකයාද ආහාරයකට පත් වී ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය නම් තරග තීරකවරයා පවතින සමාන ප්‍රොටෝකෝලය අනුව නාම යෝජනා පහින් පිටත ක්‍රීඩකයෙකු සලකා බලනු ඇත. උඩපන්දු සම්බන්ධයෙන් ක්‍රීඩා කොන්දේසිද වෙනස් කර ඇති අතර MCC විසින් පිරිසිදු උඩපන්දු සඳහා සීමාවෙන් පිටත බනී හොප් තහනම් කර ඇත.